සිද්ධිය. ওই ගෑනු ළමයින්ට තියෙනවා ගර්භාෂය කියලා එකක්. දැන් පිරි ළමයි බලන්න එපා. හරිද? ගර්භාෂය කියන්නේ චූටි. මෙන්න මේ අල්ල සයිස් වගේ චූටි එකක් තමයි ගර්භාෂය කියන්නේ. හරිද? පෙන්වන්න ලෑස්ති වෙන්න එපා දැන්. මේ බලන්න. බලපන්. කරුණාකරලා. මේ අල්ල සයිස් වගේ චූටි එකක්. පිරිමි ළමයි මොකටද අල්ල අත ගන්නෙ? මේ බලන්න මේ පැත්ත. මේ චූටි එකක්. ඒකේ හැඩේ මේ වගේ. හරිද? අපිත් හොඳ වැඩකරුවෝ තමයි. හිතුනොත් විද්‍යාව පන්තියකුත් දානවා. හරි. හොඳට බලාගෙන ඉඳපන් hina වෙන්නේ නැතුව. හරිද? මම මේ අඳින්නේ ගර්භාෂයක්. හරි. ඔය වගේ එකක් නේ පුතේ ගර්භාෂය කියන්නේ. විද්‍යාව ඉගෙන ගත්තේ ඔච්චරයි බං ඈ. ඒ හින්දා අහගෙන ඉඳපන්. අපි ඉස්කෝලේ යන කාලෙත් විද්‍යාව ඉගෙන ගත්තේ ඔය සිද්ධිය විතරයි. හරි. පොඩ්ඩක් ඇත ඇති ගණන් ගන්න එපා. හරි. මේ තියෙන ඩිම්බකෝ සරමෝ තියෙන ඒවා පැත්තක තියමුකෝ. මේ ගර්භාෂය මේ වටේ තියෙන ගර්භාෂ බිත්තිය මේ ගර්භාෂය පුතේ දැන් ඔන්න මේ ශුක්‍රාණුවකුයි ඩිම්බයකුයි එකතු වෙලා හැදෙන්නේ පුතේ පැලෝපිය නාලය තුල සංශ්ලේෂණය වෙලා හැදෙන්නේ මොකද්ද? යුක්තාණුව කියලා එකක්. ඔය යුක්තාණුවේ හැදෙන්නේ මෙන්න මෙහෙම. මැද න්‍යෂ්ටික කලාපයක් තියෙනවා චූටි එකක්. ඒ වටේ පුතේ තරලයක් තියෙනවා. මරු. තරලයක්. ජෙල් එකක් වගේ. ඒ ජෙල් එක ඇතුලේ තමා පුතේ අර හැදෙන පොඩි එකා හැදෙන්නේ. ඇයි සර් ජෙල් එකක් ඇතුලේ හැදෙන්නේ? මෙහෙම නිබන් ওই ජෙල් එක තියෙන්නේ දරුවගේ ආරක්ෂාවට. හරිද? ওই ජෙල් එක තිබ්බේ නැත්තම් ආයේ මොකුත් නෑ පුතා. නිකන් බඩට එන එල්ල වෙන පීඩන අරව මේව ඔක්කොම එකපාර දැනෙනවා. අර ජෙල් එක තියෙන හින්දා ඌට පීඩනය දැනෙන්නේ අඩුවෙන්. ඒ හින්දා පුතේ ළමයා ආරක්ෂිතයි බඩ ඇතුලේ. ඕක තිබ්බේ නැත්තම් කෙලින්ම බඩෙන් එළියට එන තැලිච්ච නෑමිලියක් වගේ එකෙක් හැම තැනම තැලිලා. අරගෙන ඉවරලා පුම්බන්න ඕනේ තැලිච්ච තැන දිග ඇරෙන්න. එහෙම එකෙන් එළියට එන්නේ hina වෙන්න එපා. හරිද? එහෙමයි. ඊට පස්සේ පුතේ දැන් ඉතින් මේකට සම්බන්ධ වෙලා තියෙනවා පුතේ අම්මත් එක්ක පොඩි පෙකණි වැල කියලා එකකින්. ඔය පෙකණි වැල හරහා තමා පුතේ අම්මා කන කෑම වලින් පෝෂණය ලැබෙන්නේ ළමයාට. පෙකණි වැල හරහා. නැතෝ පුතේ එළියට අරගෙන කවලා ආයි ඇතුළට දාගන්න බෑ මේ කව. හරිද? ඒ හින්දා මේ පෙකණි වැල හරහා තමයි පෝෂණය වෙන්නේ. ටික ටික පෝෂණය වෙවි දැන් ඔන්න පුතේ මාසේ 2 යනකොට මේ අම්මගේ බඩ ටික ටික ලොකු වෙනවා. හරිද? ළමයා ලොකු වෙනකොට තාත්තගේ බඩ ලොකු වෙන්නේ නැහැ. හරිද? අම්මගේ බඩ තමයි ලොකු වෙන්නේ ටික ටික. හරි. අම්මගේ බඩ ටික ටික මේ ඔන්න ලොකු වෙන්න පටන් ගන්නවා. හරිද? දැන් ඔන්න පුතේ මාස 1 2 3 4 දැන් ඔහොම ටික ටික යනකොට මේ කොල්ල පුතේ නිකන් ඇත්තටම වගේ මේ බලන්න. ඇත්තටම වගේ මේ බලන්නකෝ පුතා. නිකන් මේ කොල්ලෙක් විදිහට නිකන් නහයක් කටක් මූණක් ඔළුවක් ඕන් ඔය විදිහට ඔහොම නිකන් මට අඳින්න තේරෙන්නේ නැහැ. ඔය විදිහට ඔන්න ඕකව හැදෙනවා. හරිද? ළමෙක් විදිහට හැදෙනවා. hina වෙන්න එපා. ඉතින් බෑනි කරන්න. මට පැහැදිලි කර දෙනකොට මෙහෙම හැදෙනවා. ඒත් එක්කම පුතේ අර තරලෙත් ටික ලොකු වෙගෙන යනවා. එතකොට තමයි බඩ ලොකු වෙන්නේ. හරිද? ওই ගර්භාෂය ඇදෙනවා හොඳට රබර් එක වාගේ. හරිද? එකයි වෙන්නේ. ළමයා ටික ලොකු වෙනවා. මාස 7ක් විතර ගියාට පස්සේ අම්මගේ බඩ යම් මට්ටමකට ලොකු වෙලා තියෙන්නේ. මාස 7ක් විතර ගියාට පස්සේ දැන් නම් වර්තමාන නූතනයේ විදිහට නම් පුතේ නූතන වෛද්‍ය විද්‍යාව දියුණුයි. බඩේ ජෙල් එකක් ගාලා ස්කෑන් කරලා බලන්න පුළුවන් ඇතුලේ ඉන්නේ මොකෙද්ද කියලා. කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා. ජෙල් එකක් වගේ ගියාම ස්කෑන් මැෂින් එකේ බලනකොට දොස්තර මහත්තයා බලනවා. හරිද? මේ මොකුත්ම නැහැ හිස් නිකන් තනකොළ පිටණියක් වගේ නම් හරි දොස්තර මහත්තයා කියනවා අනිවාර්යෙන් මේ ඉන්නේ ගෑනු ළමෙක් කෙල්ලෙක්. හැබැයි ඉතින් එහෙම නෑ මොකෙක් හරි පණු පැටියෙක් වගේ එකෙක් ඉන්නවා වගේ තේරෙනවා නම් අන්න හරි කොල්ලෙක් කියලා කියනවා. එතකොට තමයි කෙල්ලෙක් නම් රෝස පාටින් කොල්ලෙක් නම් නිල් පාටින් ඇඳුම් අහන්න පටන් ගන්න. හරිද? ඕන්න පුතේ මාස 9ක් නේ 8හමාරක් 9ක් විතර කිට්ටු වේගෙන එනකොට ඩේට් එකක් දෙනවා අහවල් දවසේ ඇඩ්මිට් වෙන්න කියලා. හරිද? ඒ ඇඩ්මිට් වෙන්න ඕනේ ඒ දවසට ගිහිල්ලා. නැතුව බබා හම්බ වෙන්න හදන වෙලාව මෙහෙන් එනවා කියලා හිතාගෙන ඉස්පිරිතාලේ යන්න බෑ. ඔය ෆිල්ම් වල තමයි එහෙම වෙන්නේ. හරිද? ෆිල්ම් වල බබා මගදී හම්බ වෙනවා වාහනේ යනකොට. හරිද? ඔව් ඒ එහෙම කියන්නත් හේතුව තමයි ඔය ක්ලිනික් දැම්මට පස්සේ උදේ දැන් ටවුන් වල ඉන්නේ උන්ට නම් අවුලක් නැහැ. ඔය හද්ද වන්නේ අස්සවල් වල ඉන්නේ උන් ඉන්නනේ බසුත් නැති පාරවල්. හරිද? ඔය කියන්නේ ටවුමෙන් බැහැලා පුතේ බස් 4ක ගිහින් තව අස්සට යන්න ඕනේ. එහෙම උන්ට පුතේ අනේ පාරත් කැඩිලා උන් ත්‍රිවිල් එක වගේ දාගෙන ඉස්පිරිතාලට ගේනකොට මගදී බබා හම්බ වෙනවා.
තාත්තටත් එක්කම. හරිද? ඒ හින්දා හරි අවුල්. ඒ හින්දා හරි අවුල්. ඒ හින්දා තමයි කියන්නේ කලින් ඇඩ්මිට් වෙන්න කියලා දවස් ගාණක් දීලා. හරිද? කලින් ඇඩ්මිට් වෙනවා. දැන් ඉතින් ඔන්න මේ දවස මාරයි. හරිද? එතකොට ඔන්න ටික ටික කොල්ලා ලොකු වෙලා ඉඳලා පුතේ අර ජෙල් එකේ ඉඩ මදි වෙනවා කොල්ලට. ජෙල් එකේ ඉඩ මදි වෙච්ච ගමන් මූ එක පාටම පයින් පාරක් දීපු ගමන් මේ ජෙල් එක කැඩිලා විසි වෙනවා. හරි ජෙල් එක මේ කැඩුනට පස්සේ මොකද වෙන්නේ? මේ තරලේ තියෙන ඒවා ඔක්කොම යෝනි මාර්ගය හරහා එළියට එනවා. එතකොට තමයි අම්මලා කියන්නේ අන්න වෝටර් බෑග් එක කැඩුනා. බඩදරු අම්මා කෙනෙක් කිව්වොත් වෝටර් බෑග් එක කැඩුනා කියලා හැකි ඉක්මනින් මොකද කරන්නේ? තව සිලිමල්ලක් දෙනවද? නෑ යකෝ වෝටර් බෑග් එක කැඩුනා කියලා කිව්වොත් අම්මා කෙනෙක් හැකි ඉක්මනින් ඒ අම්මා වාරයි යන්නේ කොහෙටද? වෝටර් බෝඩ් එකටද? නෑ බං ඉස්පිරිතාලේ අරන් ඵලයන් මේ බබා හම්බෙන්න යන්නේ. ඒ හරීම වෙලාවේදී මේක ඉතා සූක්ෂම විදිහට ඉතා ඉක්මනින් කරන්න ඕනේ වැඩක්. නැත්තම් පුතේ අම්මගේ ළමයාගේ ජීවිත දෙකම අනතුරේ වැටෙනවා. හරිද? ඉතින් පුතේ කෙලින්ම වෝටර් බෑග් එක කැඩුනහම දොස්තර මහත්තයා තියටර් එකට ගන්නවා අම්මව වැඩේ හරි දොස්තර මහත්තයා වැඩේට ඕකේ ඔක්කොම දාගන්නවා ග්ලව්ස් දාගන්නවා සාමාන්‍ය දරු උපතක් සිද්ධ වෙන්නේ යෝනි මාර්ගය හරහා දැන් මට පෙන්වන්න විදිහක් නැහැ හරි යෝනි මාර්ගය හරහා මෙතනින් හරි හෝ ඕ උඹලා hina වෙන්නේ යහපන් හරිද ඔච්චර ලැජ්ජ වෙන්නේ ඔන්න පුතේ මේ ළමයා එළියට එනකොට හරිද ළමයා ටික හැරෙනවා මේ පැත්තට. එතකොට පුතේ ළමයාගේ ඔළුව යෝනි මාර්ගයේ දෙසට හැරෙන්න ඕනි. හරිද? එතකොට ළමයා ඉන්න ඕනේ මේ විදිහට. මේ අතපය කකුල් හතර කියලා දාගනින්කෝ. ළමයා ඉන්න ඕනේ මේ අතට. ඔළුව ටික ඇවිල්ලා ඔළුව ආප ගමන් දොස්තර මහත්තයා ඔළුවෙන් අල්ලලා මූව ගන්නවා එළියට. එහෙම තමයි සාමාන්‍ය දරුවපතක් වෙන්නේ. හරිද? මොකද ළමයෙක්ගේ ඉපදෙනකොට ලොකුම අවයවය තමයි ඔළුව, හිස. හරිද? අලි ඔළුවෙන්ද? ඔව්. හරිද? අලි ඔළුව තමයි තියෙන්නේ. ඒකෙන් තමයි ඇදලා ගන්නෙ. හරි. මේ වෙලාව පුතේ අම්මලට හරිද? අපේ මේ ඇටකටු ටික ඔක්කොම එකට තියලා එකට කඩනකොට ඇති වෙන වේදනාවට සමාන වේදනාවලු ඇති වෙන්නේ. හරිද? මේ අම්මා කෙනෙක්ට. ඔයාගේ අම්මත් ඒ වේදනාව විඳලා තියෙනවා. ඔයාව හම්බෙනකොට. හරිද? දැන් උඹ අම්මට වඳින්නේවත් නැතුව එළියට බැස්සට ගෙදරින්. හරි? මතක තියාගනින්. එතකොට මේ ළමයා එළියට ගන්න සෑහෙන මානසිකයක් දරන්න වෙනවා මෙතනදී. හරි? අම්මට සිහිය නැති කරන්නේ අම්මට සිහිය නැති වුණොත් පුතේ මේ පුෂ් එක දෙන්න බෑ. සිහිය නැති වුණොත් දෙකක් දීලා හරි සිහිය ගන්න ඕනි. නැත්තම් බෑ. අනිත් එක මේ වෙලාවේ හුරතල් කරන්න එහෙම යන්නේ තාත්තා එහෙම ළඟට ගිහින් සුදු ඔයාට රිදෙනවද? ඔගේ අම්මට කියලා තාත්තට දෙකක් දෙන්න පුළුවන් තාත්තට බබා හම්බෙන්නේ එතනම. හරිද? ඒ හින්දා පුතේ හුරතල් කරන්න යන්න හොඳ නෑ මේ වෙලාව හරි භයානක වෙලාවක්. තාත්තලා විදිහට මතක තියාගනින් අනාගතේ කොල්ලෝ. හරි? ඔබේ අනාගතේ අඳුර වෙන්න පුළුවන් මේ වෙලාවේ. හරි? ඔන්න පුතා බබා එළියට ගන්න සෑහෙනම ඕක තමයි සිද්ධිය පුතේ. දැන් මං කියවනේ දැන් ඉස්සර පුතේ ඔය